ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ චමින්ද වාස් කියන්නේ ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි දකුණු ආසියාවේ බිහිවුණු දක්ෂතම වේගපන්දු යවන්නෙක්. දැන් වාස් තමයි ශ්‍රී ලංකාවේ නැගී එන වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරු. චමින්ද වාස් පසුගිය දවසක මුම්බායි වල තිබුණු වේගපන්දු පුහුණු කඳවුරකට සම්පත්දායකයෙක් විදිහට සහභාගී වුණා. ඒකෙදි වාස් ඉන්දියාවේ ප්‍රෙස් පෝස්ට් කියන වෙබ්සයිට් එක්ක සාකච්ඡාවකට එකතු වුණා. ඒ සාකච්ඡාවේදී වාස්ගෙන් අහපු ප්‍රශ්න වලට ඔහු මේ විදිහට පිළිතුරු දුන්නේ. මේ වගේ තරුණ වේගපන්දු යවන්න පුහුණු කරද්දී ඔයාට ඔයාගේ තරුණ කාලේ මතක් වෙනවද? ඇත්තටම මම ඒ කාලේ ගත්ත අත්දැකීම් තරුණ ක්‍රීඩකයෙක් බෙදාගන්නේ හරිම සතුටින්. ඒ වගේම මම මගේ තරුණ කාලේ ඉගෙනගත්තු දේවලුත් මෙයාලත් එක්ක බෙදා ගන්නවා. මාධ්‍යවේදියා ඊළඟට ඇහුවේ උපමහද්වීපික රටක පන්දු යවන්නෙක් විදිහට ඔබ ටෙස්ට් කඩලු 355කුත් එක් දින කඩලු 400කුත් දවාගෙන තියෙනවා. ඇයි දැන් මේ උපමහද්වීපික කලාපයේ ඔබ වගේ ක්‍රීඩකයෝ බිහි වෙනවා අඩු? ඒකට ලොකු හේතුවක් තියෙනවා. වේගපන්දු යවන්නෙකුට දක්ෂතාවය විතරක් තිබිලා ලොකු ගමනක් යන්න බෑ. ඒකට හොඳ ශරීර යෝග්‍යතාවයක් තියෙන්න ඕන. අනික තමයි Tamanට තියෙන්න ඕන Taman ගැන හොඳ විශ්වාසයක්. ඉලක්ක පිටුවාගෙන ඒවා ළඟා කර ගැනීම තුළින් තමයි වේගපන්දු යවන්නෙකුගේ සාර්ථකත්වය ළඟා වෙන්නේ. වාස්යා කොහොමද ඔයාගේ ක්‍රිකට් ජීවිතයේ ක්‍රීඩා කරපු විවිධ රටවලදී සාර්ථක වෙන්න උපක්‍රම තෝරගත්තේ? ක්‍රිකට් ක්‍රීඩකෙක් විදිහට විවිධ රටවල සාර්ථක වෙන්න නම් ඒ රටවල පරිසරයන්ට මුලින්ම අනුගත වෙන්න ඕන. ඊට පස්සේ පරිසරයන්ට ඕන විදිහට උපක්‍රම භාවිත කරන්න ඕන. මේ සාකච්ඡාවේදී T20 තරඟ පැමිණීමත් එක්ක පන්දු යවන්නන්ගේ මොනවද වෙලා තියෙන වෙනස්කම් කියලා ඇහුවම වාස් කිව්වේ මෙන්න මෙහෙම දෙයක්. T20 පැමිණීමත් එක්ක ප්‍රතිකරුවෝ පන්දු යවන්නන්ට තිබුණු ගෞරවය නම් ටිකක් අඩු වෙලා තියෙනවා තමයි. හැබැයි මේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන පන්දු යවන්නොත් මේ අතරේ ඉන්නවා. වාස් ඔයා ක්‍රීඩා කරන කාලේ ඔයාලට පන්දුව දෝලනය කරන්න වගේම පන්දුවේ සීමියත් හොඳට භාවිතා කරන්න පුළුවන් වුණා. මොකක්ද ඒකට හේතුව? ඇත්තටම මේ දේවල් ඉගෙන ගන්න කවුරුවත් කියන දෙයක් අහගෙන ඉඳලවත් රූපවාහිනියෙන් පන්දුව දෝලනය කරන විදිය බලලවත් බෑ. මේ දේවල් ඉගෙන ගන්න කරන්න තියෙන්නේ හොඳම දේ තමයි පුළුවන් තරම් තමන් මේ දේවල් අත්හදා බලන එක. තමන් ඒවා පුහුණු වෙන එක. ඊට පස්සේ මාධ්‍යවේදියා වාස්ගෙන් අහලා තිබුණේ දැන් කාලේ ප්‍රබල ප්‍රහාරකයෝ වෙන ක්‍රිස් ගේල්, ග්ලෙන් මැක්ස්වෙල් වගේ අය ඔබේ කාලේ හිටියනම් කොහොමද ඔවුන් මෙල්ල කරන්නේ කියලා. ඒකට වාස් අපූර්ව පිළිතුරක් දුන්නා. ක්‍රිස් ගේල් මැක්ස්වෙල් ඒ කාලේ හිටියේ නෑ තමයි. හැබැයි විරේන්ද්‍ර සෙවාග්, මැතිව් හේඩ්, සනත් ජයසූරිය වගේ ක්‍රීඩකයෝ ඒ කාලේ හිටියා. එයාලට පන්දු යවන්න කියන එකත් ලේසි නැහැ. මොකද අපේ පොඩි වරදක් වුණත් එයාලා අපිට හොඳට පහර දුන්නා. වාස් ඔබ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරුවා වෙලා ඉන්න කාලේ සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ශමින්ද එරංග වගේ අය ඉනිමක පන්දුවාර 20කට වඩා යවුවා. හැබැයි ඔබ ඉවත් වීමත් එක්ක ඒ තත්ත්වය නැති වෙලා ගියා. ඒකට හේතුව තමයි මම හැම වෙලාවෙම පන්දු යවන්නාගේ ශරීර යෝග්‍යතාවය ගැන බලනවා. ඒක වේගපන්දු යවන්නෙකුට තියෙන ප්‍රධාන ශක්තියක්. මගේ යටතේ පුහුණු වෙන පන්දු යවන්න හැම වෙලාවෙම තරගයට අවශ්‍ය කරන යෝග්‍යතා මට්ටමේ ඉන්න ඕන. හැබැයි ඉතින් පන්දු යවන්න හොඳ තත්ත්වයේ තියාගන්න ශරීර යෝග්‍යතාවය බලන්න පත් කරපු අයත් වග කියන්න ඕන. ඔබ ඔය කියන අභියෝගය, ඔබ ඔය කියන යෝග්‍යතාවය රඳවා ගන්න ඔබ ක්‍රීඩකයන්ගේ ආහාර රටාවටත් බලපෑමක් කළාද? ආහාර රටාවට කවුරුත් බලපෑම් කරන්න ඕන නැහැ. වෘත්තීය ක්‍රීඩකෙක් දන්නවා කොහොමද තමන්ගේ ආහාර රටාව හදා ගන්න ඕන කියලා. මේ හැම දෙයක්ම ක්‍රීඩකෙකුගේ දක්ෂතාවයෙන් බලපානවා. වාස්ගේ නවසන වශයෙන් අහලා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතේ බාර ගන්න පුළුවන් දක්ෂයෝ වාස්යන්ට පුහුණු වෙනවද කියලා. ඒකට වාස්දී පිළිතුරු තමයි ඇත්තටම තරුණ වේගපන්දු යවන්න රැසක් ඉන්නවා ලංකාවේ ක්‍රිකට් අනාගතයට. ඒ අතරින් මගේ යටතේ පුහුණු වීම කරන නිපුන් රන්සිකයි, ජෙහන් ඩැනියලුයි කියන පන්දු යවන්නන් දෙදෙනා ගොඩක් දක්ෂයි. එයාලා ලොකු ගමනක් යයි කියලා මට දැනටමත් අනාවැකි කියන්න පුළුවන්. ක්‍රිකට් ගැන මේ වගේ වීඩියෝ බලන්න අපේ YouTube channel එකට ඔබත් subscribe කරන්න. නැවතත් අලුත් වීඩියෝකින් හමු වනතුරු ඔයාලට ජයග්‍රහණය දක්වන්න.